එක්සත් විය යුතුමයි. දැන් දෙවැනි එක දකින්න පුළුවන් වේ ඔබ එකතු වෙලා තියෙන හමුදාව පොඩ්ඩක් හොයලා බලන්න. ජිහාඩ් එකට එකතු වෙන්න යන්න එපා. ඔබ මොන හමුදාවටද එකතු වෙලා තියෙන්නේ? මිනිස්සෙක්ට හොඳ ජොලිතකමක් තිබුණා කියලා, සටන් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා, ලොකු බරක් තියෙනවා කියලා, Tamanට නොදැනුවත්වම තම වැරදි හමුදාවත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. වැරදි චේතනාවන් තියෙනවා නම් හදවතේ, වැරදි එල්ලවල් තියෙනවා නම් ඔයගොල්ලෝ පහුගිය දවස්වල ඔයගොල්ලෝ දන්න සමහර කතාවල දකින්න පුළුවන්. මෙතන ඉන්න වෙලාවේදී LT ටිකට පක්ෂ වැඩ කරපු සමහර අය ඉඳලා තියෙනවා. ඔවුන්ගේ චේතනාවන් වැරදි. ඔවුන්ගේ එල්ලේ තිබුණ මුදල් එකතු කරගන්න, පණිවිඩ හුමාරු කිරීමේ නොයෙකුත් දේවල් සතුරට උදව් කරපු අය ඉන්නවා. පංගකල සතුරට උදව් කරනවා. හේතුව තමන්ගේ චේතනා වැරදි, තමන්ගේ එල්ලේ වැරදි. තමන් ඒ හින්දා සතුරට උදව් කරන්න පටන් ගන්න. වෙනම හමුදාවකට තමන් පඩිගන්නේ. මේ මෑතකදී එංගලන්තේ එක මිනිහෙක් අල්ලගත්ත. දැන් ඊහුගේ වයස මහතන අවුරුදු 70 දුගුරු. 70 80 දුගුරු වයස. ඌ අල්ලගත්ත අර සීතල යුද්ධ කාලෙදී. ඒ සීතල යුද්ධ කාලෙදී සම්පූර්ණයෙන්ම එංගලන්තේ පණිවිඩ හැම එකක්ම යවුවා කියලා රුසියාවට. ඔක්කොම හැමදේ එංගලන්තේ හිටියේ. ඒකට පඩි හම්බුණා. ලොකු පඩියක් හම්බුණා. ඒ වගේම තමයි මේ එංගලන්තේ බටහිර රටවල කට්ටිය හිටිය රුසියාවේ. ඒගොල්ලෝ වැඩ කරන්නේ ඇතුලේ හිටියට වැඩ කරන්න වෙනම එල්ලයක් ඔවුන්ගේ ජීවිතේ තියෙනවා. වෙනම දර්ශනයක් තියෙනවා. ඔවුන් බැලුවේ මේකෙන් මම හම්බ කරගන්න ඕනේ. දෙවියන්ගේ හමුදාව ඒක බෑ. ඒක කරන්න බෑ. මම තේරුම් ගන්න ඕනේ මම කාටද මෙතන සේවය කරන්නේ? මගේ හමුදාවේ අධිපති කවුද? මගේ සේනාධිපති කවුද? ඒක මම තේරුම් ගත්තේ නැත්නම් කොහේ හරි මේ කමාන්ඩ් එක chain of command will be broken. කැඩෙන්න ඕනෙමයි. සාවුල් දාවිත්ව විනාශ කරන්න තමන්ගේ මුළු හමුදාවම යොමු කරා. සාවුල්ගේ තිබුණු ආලේප නැති වුණා. ඊළඟට මේ මිනිස්සයා මුළු ජීවිත කාලයක් ගත කරේ බූරුවෙක්ගේ පිට. බූරුවෙක් පිට ගත කරලා බූරුවෙක් බාටපත් වුණා. ඔහුගේ ජීවිතේ එල්ලේ තිබුණේ මේ මගේ වෛරක්කාරයා. කවුද වෛරක්කාරයා? දාවිත්. මේ මනුස්සයා විනාශ කරන්න ඕන. අනවශ්‍ය දෙයක්. ඔහු නිකන් තමන්ගේ ජීවිත කාලයක් එහෙම් පිටිම ගත කරා. තමන්ට විරුද්ධව පැමිණෙන තමන්ගේ මේ මනුස්සයා පසුපස ගිහලා ආලේපෙත් නැති කරගත්තා. තමන්ගේ ජීවිතෙත් කෙලවරදි නැති කරගත්තා. ඔහු යුද්ධයක් මෙහෙව්වා. හොඳ යුද්ධයක් මෙහෙව්වා. හැබැයි යුද්ධ මෙහෙව්වේ වැරදි පුද්ගලයාට විරුද්ධව වැඩ කරන්නයි. ඇත්තෙම ඔහු වැඩ කරේ මෙතෙන්දී දෙවියන් වහන්සේගේ යුද සෙබල කැට නෙමෙයි යක්ෂයාගේ යුද සෙබල කැඩියට මෙතෙන්දී දාවිත්ට විරුද්ධව වැඩ කරන්න පටන් ගත්තා. අපි තේරුම් ගන්න. අපේ ජීවිතේ අපි සෙනගක් හැටියට අපේ සෙබළුන් හැටියට අපි අහලා බලන්න මං කවුද මම කාටද මෙතන සේවය කරන්නේ? කවුද මගේ ඉදිරියේ ඉන්නේ? මට ඉහළව ඉන්නේ කවුද? මට පහළව ඉන්නේ කවුද? මේ ඇත්ත එක්කද මම යුද්ධ කරන්නේ? සතුරු ඇවිල්ලා අපේ අතර අවුල් කරන්න බලනවා. මොවුන් දෙන්න අතර අවුල් කරා. හැබැයි මෙතෙන්දී හොඳ ප්‍රතිචාරයක් දාවිද්ගේ තිබුණා. දාවිද් දැනගත්තා ඔහු කාටද මෙහෙ කරන්නේ කියලා. ඒ හින්දා ඔහු සැලුනේ නැහැ. ඔහු ඉදිරියටම ගියා. කිසිම ප්‍රශ්නයක් ගත්තා නෑ. ඔහුගේ කිසිම දෙයක් හිතුවේත් නැහැ. ඔහු හිතුවේ නැහැ මේ හැම දෙයක්ම දෙවියන්සේ පාවිච්චි කරලා දාවිද්ගේ යහපත සඳහා. ඉතින් දන්නවද ඔබ අලුත් ගිවිසුමේ ඉන්න සාවුලුත් ඒ දෙයමයි කරේ. ඔහු හිතුවා දේවචනේ කියනවා ඔහු දෙවියන් වහන්සේට යහපත් දෙයක් කරනවා කියලා. ඔහු හිතුවේ දෙවියන් වහන්සේට සේවය කරනවා කියලා අන්තිමට කියලා මරන්න පටන් ගත්ත කිතුණුවන්. ඉතින් සමහරලාට අපි නොදැනුවත්වම අපි වෙන හමුදාවක් එක්ක බැඳීමක් ඇති වෙලා. දෙවියන් වහන්සේගේ හමුදාව නෙවෙයි වෙනම මිලිටරියක් පටන් ගන්න වෙනම ආණ්ඩුවක් පටන් ගන්න සම්පූර්ණයෙන්ම හැම දෙයක්ම අනිත් පැත්තට පෙරලෙන්න පටන් ගන්න තියෙනවා. තේරුම් ගන්න බෑ පොඩ්ඩක් අහලා බලන්න ඔබගෙම ප්‍රශ්නයක් අහලා බලන්න. ඔබ කාටද මෙහෙ කරන්නේ? මේ හමුදාවේ සේවය කරනවා කියන එක ලේසි නෑ.
හැබැයි සතුර ඇවිල්ලා නොයෙකුත් දේවල් පරීක්ෂාවන් ගෙන්න පුළුවන්. ඔබේ එල්ලේ තියෙන මෙයාට පහර ගන්න එක. අරයට පහර ගන්න එක. ඒක නෙවෙයි මගේ තියෙන එල්ලය. හරිද? දකින්න පුළුවන් වෙයි පාවුල් අනතුරු හැඟවීමක් ගෙනාවා. මේ පිළිබඳව. ක්‍රියාපොතේ 29 ඉඳලා පොඩ්ඩක් 31 දක්වා කියන්න බලන්න. මේ 20 පරිච්ඡේදය දෙනකොට පාවුල්තුමා තමාගේ සභාව අතෑරලා යන්න යනවා. එපීසියේ සභාව ඇත. එපීසිය අපි ගැන කතා කරන බොහෝ විට එපීසියේ තියෙන්නේ. එපීසියේ සභාව අතෑරලා පාවුල්තුමා දැන් යන්න යනවා. ඒ යන්න ඉස්සලා පාවුල්තුමා හුඳ දේශනාව ගැන හිතට තේරුම් ගන්න බෑ මේ පාවුල්තුමා Taman ගොඩාක් ප්‍රේම කරපු ආදරය කරපු මේ සෙනඟට කතා කරලා ලස්සන දෙයක් කියවන බලමු මොකද කියන්නේ කියලා. මාගේ පිටත් වීමේ යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍ර වූ වෘක්කයන් නුඹලා අතරට පැමිණෙන බව දන්නේ. හොඳින් අහගන්න බෑ. මාගේ පිටත් වීමෙන් පිටත යෑමෙන් ඒ කියන්නේ මම යනවා. ගියන් පස්සේ ਉਹ දැන් කියනවා දැන් මේ තීරු ගන්න බලන්න. ਉਹ මේ යේසුස් වහන්සේගේ මරණයෙන් එක අවුරුදු 65ක් 70ක් විතර කාලයක් මේ වුණාන් පස්සේ. ඒ කාලෙදිම ਉਹ කියන මම ගියයින් පස්සේ රැළට එනව මොනවද කට්ටියලු? මොනවද කට්ටියද? රැළට අනුකම්පා නොකරන රෞද්‍ර වූ වෘක්කයන් නුඹලා අතරට පැමිණෙන බව අනුකම්පාවක් නොකරන රෞද්‍ර වූ වෘක්කයන් ඔබ අතරට තව කියවන්න මා නුඹලා අතරින්ම මිනිසයන් නැගිට තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇද ගන්නා පුදුම දෙයක් කියන පොඩ්ඩක් හිතලා බලන්න නුඹලා අතරින්ම ඒ කියන්නේ මේ පවුල් තමයි මෙතෙක් බලාගත්ත. ඇත්තෙන් තිමෝතියෝ ඔකේ හිටපු පාස්ටර් හැටියට නුඹලා අතරින්ම කට්ටිය නැගී සිටිලු. නුඹලා අතරේ මොකක් කරන්නද? අතරින්ම කට්ටිය නැගී සිටි කියවන්න බලන්නේ නෝ. තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇද ගන්නා පිණිස කාරණා පෙරලා කතා කරනවා ඇත. ඒ කියන්නේ ඔවුන් අතරේම කට්ටියක් නැගී සිටී කියලා කිව්වා. ඔවුන්ගේ එල්ල ඇවිල්ලා තමාගේ දර්ශන ඉෂ්ට කරගන්න, තමා ඕන දේ කරගන්න මේ ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරනවා, මේ ස්ථානය පාවිච්චි කරනවා, එපිස සභාව පාවිච්චි කරා, එපිස සභාව හැම දෙයක් පාවිච්චි කරා. මොකක්ද එල්ලේ? එබැවින් මා 3 අවුරුද්දක් මුළුල්ලේ රෑදාවල් දෙකේ කඳුළු වලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව සිහිකොට අවදිව සිටපල්ලා. හරිද? පාවුතුමා මෙතෙන්දි කියන මේ දෙවෙන්න යනවා. මේ දේ වේයෝ බලතට. මේ දේ සිදු වෙනවා. මම අවුරුදු 3ක් තිස්සේ නුඹලට ගන්නවා. මේ දේ ගැන මම ඔබට අනතුරු හැංගෙව්වා. මේවා කට්ටිය පටන් ගන්න නුඹලා අතර. දැන් තේරුම් ගන්න බලන්න මේ ඕනුත් හිටියේ අපිට පංගකල හැදෙන පළවෙනි සතවර්ෂ සභාව මොන්නතරම් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් සාමයෙන් තිබුණු සභාවක්ද? මෙන්න මේ සභාවෙත් තිබුණ ප්‍රශ්නයක්ලු. පෞල්තුමාම කියන නුඹලා අතරේ කට්ටිය නැගී සිටි. වැරදි ආකල්ප, වැරදි දර්ශන, වැරදි දේවල් ලබා ගැනීමේ එල්ලේ නිසා. ඔව් කියන මම යාඥා කරා. පොරොන්දුවක් දෙන්නේ නැහැ. ඔබලා එකෙන් බේරේ කියලා. මෙයයි පැමිණි. මට තේරුම් ගන්න බැරි මේක පිටතින් ආවනම් වෙන මේ පුදුම දෙයක්. මම මේක ඇත්තට මේ හොයලා බලන මේ පදේ පිටතින් ආව එකක් ගැන නෙවෙයි කතා කරන්නේ. මොකද කියන්නේ? නුඹලා අතරෙන් කට්ටිය නැගී සිටි. ඒකෙන් ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. එහෙමනම් මේ පාවුල්තුමායි තීතස් මේ බලවත් සේවකයෝ මෙයාගේ අතර මා ලොකු දේවය දේශනාවල් කරා. බලවත් මිනිසයන් මුළු ප්‍රදේශවන් හෙල්ලුවා. ඇයි ඔවුන්ට මේ දේ ඩිටෙක්ට් කරලා මුලින්ම ගලව ගන්න පුළුවන්. හැබැයි ඔහු අනතුරු හැංගුවා. මම අනතුරු හංගනවා. කරුණාකරලා මේක තීරුම් ගන්න බලන්න. මේ දේ ඔබ අතර වෙයි වෙන්න යනවා ප්‍රවේශමෙන්. මේ අනතුරු හැංගීම. ඊට පාවුතුමා එක්තරා විදිහක අනතුරු හැංගීමද මේ දේ ඔබ අතර වෙන්න ඕන. ඒ කියලා කියවෙන මම මේ දේවල් ඔක්කොම ඉවත් කරන්න යනවා. යකාව දුරු කරනවා. ඔක්කොම ඉවර නෑ. පාවුතුමා මොකද කිව්වේ? මේ දේ වෙන්න යනවා. එක අතකින් මිනිස්යන්ගේ තියෙන විශ්වාසවන්තකම මනින්න පුළුවන් මේ දේවල් තුලින්. එක අතකින් මිනිස්යන් කොතරම් දේවචනේ තුල රැඳී ඉන්නවද කියලා සමහරවට සෙලවීමක් එනකොට තමයි විශ්වාසවන්තකමේ තියෙන අගේ අපිට හොඳින් තේරුම් ගන්න පුළුවන් මන්නේ. ඉතින් පාවුතුමා මෙතෙන්දි ගෙන්න ඇවිල්ලා කතා කරන මෙන්න මේකයි යුදසෙබළුන්